හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. උණුසුම් කාලයේ දරුවන්ට වඩාත් භයානක දේවල් 7ක්. දෙමව්පියන් දැනගත යුතුම උපදෙස් අපි බලමු. ඔබේ දරුවා උණුසුම් කාලයේ ඉක්මනින් අසනීප වෙනවද? නිතරම දාඩිය, කන්න අකමැති වීම, හෝ බොහොම මහන්සි වගේ තියෙනවද? අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ උණුසුම් කාලයේ දරුවන්ට ඇතිවන ගැටලු. ඒවා වළක්වා ගන්නේ කොහොමද? දෙමව්පියන් කරන ලොකු වැරදි. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාගේ දරුවගේ සෞඛ්‍යයට ඉතා වැදගත්. උණුසුම් කාලේ දරුවන්ට මොනවද වෙන්නේ? දරුවන්ගේ සිරුර ලොකු කෙනෙක් වගේ නෙමෙයි. ඔවුන්ට උණුසුමට ඇඩ්ජස්ට් වෙන්න අමාරුයි. ඒ නිසා මෙන්න මේ වගේ ගැටලු ඇති වෙනවා. ඩීහයිඩ්‍රේෂන්, වතුර අඩුවීම, දාඩිය, අධික උණුසුම නිසා දුර්වල වීම. කුඩා බබාලට මේක ඉක්මනින් බරපතල වෙන්න පුළුවන්. වතුර ලබා දීමේ වැදගත්කම හයිඩ්‍රේෂන් එකට. උණුසුම් කාලයේ වැදගත්ම දේ තමයි වතුර. මාස 6ට වැඩි දරුවන්ට වතුර නිතර දෙන්න. ෆ්‍රෙෂ් ෆෘට් ජූස් සීරි නැතුව දෙන්න. තැඹිලි දෙන්න. බ්‍රෙස්ට් ෆීඩින් කරන බබාලට මව් කිරි ගොඩක් දෙන්න. මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන් දැනුවත් වෙන්න ඕනේ. වියලි තොල්, මූත්‍රා අඩුවීම, නිතරම අඬනවා නම්. ඇඳුම් සහ සුව පහසුකම. දරුවාට ඇඳුම් දාද්දි වැරදි කරන දෙමව්පියන් ගොඩක් ඉන්නවා. හොඳම විදිය තමයි cotton, light cloth, loose fitting, light colors. වළක්වා ගන්න ඕනේ තමයි thick clothes, too many layers. Remember, දරුවාට උණුයි කියලා කියන්න බෑ. අපිට ඒක හඳුනා ගන්න වෙනවා. ගෙදර පරිසරය. ඔබේ ගෙදර එන්වයරන්මන්ට් එකත් වැදගත්. කරන්න ඕනේ දේවල් තමයි ෆෑන් එකක්, වෙන්ටිලේෂන් එකක්, කර්ටන් දාගන්න. ඩිරෙක්ට්ව සන්ලයිට් වළක්වා ගන්න ඕනේ. AC තිබ්බත් too cold කරන්න එපා. ටෙම්පරේචර් ස්ටේබල් තබා ගන්න. නාන සහ සිරුර සිසිල් කිරීම. දිනකට එකක් දෙවතාවක් වගේ බාත් කිරීම හොඳයි. lukewarm water භාවිතා කරන්න. ice cold water වළක්වා ගන්න. ස්පොන්ජ් බාත් එකත් හොඳ ඔප්ෂන් එකක්. hard rash දාඩිය වලින් වැළකීම. දාහය බොහෝ විට දහඩිය දැමීම නිසා වෙන්න පුළුවන්. වැළැක්වීමට ස්කින් එක clean and dryව තබා ගන්න. sweaty clothes change කරන්න. ඩොක්ටර් recommend කරන powder භාවිතා කරන්න. neck, back, chest special attention එක දෙන්න. මොකද ඒවට වැඩිපුර දාඩිය දානවා. දාඩිය බිබිල් ඇති වෙන්න පුළුවන්. පිටතට යනකොට උදේ 10ත් හවස 4ත් අතර හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න. පිටතට යනකොට තොප්පිය, සෙවන, වතුර බෝතලේ උදෑසන හා හවස් වෙලාවන් හොඳම වෙලාවන්. danger signal. මේ ලක්ෂණ තියෙනවා නම් ප්‍රමාද නොකර ඩොක්ටර් කෙනෙක් හමුවන්න. අධික උණු වෙලා, බොහොම නිදිමත, කන්න බොන්න බැරි ගතිය, vomiting, මූත්‍රා අඩුවීම. මේ වීඩියෝ එකකින් ඔයාලට වැදගත් දේවල් ගොඩක් දැනගන්න ලැබුණා කියලා හිතනවා. මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. අනිත් අම්මලාට channel එක subscribe කරන්න කියන්න. ඔබේ දරුවා safe, healthy, happyව තියාගන්න. ඒක තමයි අපේ goal එක. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ තව බලන්න channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.